හොඳයි යාළුවනි, ඔයාලා දැන් මේ දකින කොන්කා අඟල් 21 108 ටීවී එක අපි පියන අයින් කරගෙන අලුත් වැඩියක් කරමින් සිටියේ. ඉතින් මේකේ තිබුණේ vertical දෝෂයක්. මම ඔයාලට ඒ දෝෂය මෙහෙම කරන්ට් එක බෝඩ් එකට අපි දීලා ඉමු. අපි දැන් බෝඩ් එක ඔන් වුණාට පස්සේ දැන් බෝඩ් එක ඔන් වෙනවා. අපි දැන් බලමු ස්ක්‍රීන් එකේ හොඳයි දැන් ඔයාලට පේනවා මේකේ vertical දෝෂයක් තියෙන්නේ. ස්ක්‍රීන් එක යටිපැත්තට ගොඩක් අඩුයි. උඩ ටික පේන්නේ නෑ. යට කොටස විතරයි පේන්නේ. ඉතින් මේක තමයි මේ ටීවී එකේ තිබිච්ච දෝෂය. ඉතින් බලමු මේක කොහොමද අලුත් වැඩියක් කරගන්න කියලා. ඉතින් මේකේ ලෙඩේ මම වීඩියෝ එක කරන්න කලින් හොයලා දෝෂය හොයාගන්න තමයි දැන් ඔයාලට මේක අලුත් වැඩියක් කිරීම පෙන්වන්නේ. ඉතින් මේකේ ගොඩක් ලොකු දෝෂයක් නෙමෙයි තිබුණේ. මේකේ vertical IC එකේමත් හොඳයි. මේකේ playback එකේ ඉඳන් vertical supply කියන vertical එකට එන current එක කමෙන්ට් වෙන ප්‍රශ්නයක් තිබුණේ. අපි දැන් මේකේ දෝෂය තිබුණේ මේ vertical IC එක ගාවම තියෙනවා rectifier එකක්. ඒ rectifier එකේ තමයි දෝෂය තිබුණේ. අපි දැන් මේ diode එක බෝඩ් එකෙන් මම ගලවලා ඉවතට ගත්තා. මේක තමයි diode එක. මේක තමයි fault එක තිබුණේ. අපි ඒක දැන් අලුතින් මම අපේ ස්ටොක් එකෙන් අරගෙන ඉන්න මේ diode එක. මේ තියෙන්නේ කලින් දෝෂ සහිත diode එක. ඒ වගේම අලුතින් මම දැන් ගත්ත diode එක. මේක ඇම්පියර් එකක පමණ diode එකක්. IN 4007 වගේ diode එකක්. අපි දැන් diode එක පාස් කරමු බෝඩ් එකට. සාමාන්‍ය මේ වගේ ලෙඩ මේ වගේ මේ diode එක ගියාම ගොඩක් වෙලාවට එනවා. ඒ වගේම vertical section එකේ IC එකකුත් මේ ලෙඩ එන අවස්ථා තියෙන ගොඩක් වෙලාවට මේ හා සමාන ලෙඩ. ඒ වගේම මේකේ තියෙන resistor වලින් ගොඩක් වෙලාවට IC එකට input කරන පැත්ත vertical lamp එකට input කරන පැත්තේ resistance වල value වෙනස් වීම හේතු කොටගෙනත් මේ වගේ දෝෂ මතුවෙන අවස්ථා තියෙනවා. ඒ වගේම electrolytic වලින් මේ දෝෂය මේ ආකාරයෙන් මතුවෙන අවස්ථා තියෙන ඕන තරම්. ඉතින් මේ බෝඩ් එකේ තිබුණේ diode එකේ අවුලක් තිබුණේ. diode එකේ ප්‍රශ්නේ තමයි මේ දෝෂයට හේතු වෙලා තිබුණේ. ඉතින් අපි දැන් diode එක බෝඩ් එකට දාගෙන ටීවී එකට කරන්ට් එක දුන්නා මේ විදිහට. මම දැන් ඔයාලට මේ පින්නේ මේ diode එක තිබිච්ච ස්ථානයේ මේ vertical IC එක සමීපයේ මෙන්න මේ ස්ථානයේ තමයි diode එක තියෙන්නේ. මේ diode එක අපි දැන් මාරු කරපු diode එක. මේක vertical IC එක කරන්ට් හදලා දෙන diode එක. අපේ බෝඩ් එකක් පස්සහරවලා මම ඔයාලට පෙන්නන මේ diode එක තැනකට උඩ පැත්තෙන් බැලුවම තියෙන තැන. ඉතින් මේක ඇවිල්ලා මේ කොන්කා ටීවී එකක් නිසා මේකේ මේ diode එක vertical IC ගාවම මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ තියෙන diode එක. ඔයාලට දැන් පේනවා නිවැරදිව diode එක තිබිච්ච ස්ථානෙ මෙන්න මෙතන තමයි මේ මාරු කරපු දෝෂ සහගත diode එක තිබුණේ. දැන් මේ තියෙන අපි අලුතෙන් ගමපු diode එක.
මේ වගේ දෝෂයක් ආවම අපි මුලින්ම vertical IC එකේ vertical lamp එක තමයි පරීක්ෂා කරන්න ඕනි. දෝෂය තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න. අපි දැන් TV එකට මේ විදිහට supply එක දුන්නා. දැන් ඔයාලට පේනවා TV එකේ screen එක නියමාකාරයි full screen එනවා. දැන් අපි දෝෂය සාර්ථකව මගහැරගෙන TV එක නිවැරදිව ඔන් වෙන්න හදාගත්තා. හොඳයි යාළුවනේ. දැන් අපි TV එකට වීඩියෝ සිග්නල් එකකුත් දුන්නා. දැන් TV එක නියමාකාරයෙන් ඒ දෝෂය මගහැරිලා හොඳට ඩිස්ප්ලේ එක ස්ක්‍රීන් එකේ එනවා. හොඳට වැඩ කරනවා. ඉතින් මේ වගේ දෝෂයක් ආවොතින් සාමාන්‍ය රූපවාහිනී අලුත් වැඩියක් කිරීමේ ඉන්න අයට, ඒ වගේම කැමැත්තෙන් ඉන්න අයට තව ටිකක් පහසු වෙන්න මම මේ පිළිබඳව විස්තර කරලා දෙන්නම්. මේ vertical amp මේ section එකට අදාළව මේවා හා සමාන දෝෂ ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එක සමහර අවස්ථාවලදී මැදින් කොට වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම උඩින් අඩු වෙලා, ඒ වගේම මැදින් අඩු වෙන අවස්ථා, ඒ වගේම යටින් අඩු වෙලා උඩ කොටස පේන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් ආවට පස්සේ ඔයාලා ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්න ඕනේ මේ vertical amp එකේ IC එකට කලින් මෙන්න මේ කැලි ගොඩක් වෙලාවට ඔයා බලන්න ඕනි. ඔයාලට පේනවා මෙතන මම ගොඩක් zoom කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා මෙතන මෙන්න මේ පුංචි resistance හා සමාන කැප් දෙකක් තියෙනවා. මේ resistance හා සමාන condenser දෙකක්. මෙන්න මේ condenser දෙකේ ගොඩක් වෙලාවට මේ දෝෂය මතුවෙනවා. ඒ වගේම මෙතන තියෙන මේ 2.2k 1 හා සමාන resistance එකක්. ඒ resistance එකෙත් මේ දෝෂය මතුවෙනවා. ඒ වගේ මේවායි වැලියු වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ගොඩක් අය මල්ටිමීටරෙන් අපි බෝඩ් එකෙන් ගල්ලා ඉවතට අරගෙන මල්ටිමීටරෙන් චෙක් කරලා ඕනේ මෙන්න මේ වගේ දෝෂ මත හොයා ගන්න ඕනේ. මොකද මේක බෝඩ් එකේ තීන්දුව හොයා ගන්න බෑ. එක පැත්තක පින් එක පන්නලා අපි මල්ටිමීටරෙන් මේවා හරියට වැලියු එක තියෙනවද කියලා බලා ගන්න ඕනේ. පුංචි හෝ වෙනස් වීමක් සිදු වුණොත් මේ හා සමාන දෝෂ vertical section එක පැත්තෙන් මතුවෙන්න තියෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ වගේම මේ electrolytic condenser වල මේ දෝෂ මතුවෙච්ච අවස්ථා අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ section එකම ගොඩක් වෙලාවට පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් සිදු කරන්න ඕනේ. මේ වගේ දෝෂයක් ආවොත් මේ දෝෂය මගහරවා ගැනීම පිණිස. ඉතින් ඔයාලට තවත් මේ වගේ වීඩියෝ අපේ Entex YouTube channel එක මගින් බලන්න පුළුවන්. අපේ playlist එකක් තියෙනවා CRT TV සහ LED TV අලුත් වැඩියක් කිරීමේ යටතේ. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට තවත් මේ හා සම්බන්ධ තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. අපි අලුතින් වීඩියෝ ගොඩක් අප්ඩේට් කරනවා. ඉතින් අපිත් එක්ක ඉන්න කියලා ඔයාලට මතක් කරමින් ගිහින් එන්නම්. සුබ දවසක් සියලු දෙනාටම.